ආයිබෝවන් යන මග ගල්කුළු නොවේ නම් ගලන දොළපාරට ගීතයක් නොමැත කියලා කාල් පර්කින්සන් කියන විද්වතා කියනවා. අපි හැම කෙනෙක්ම කැමති අපේ ජීවිතය බොහොම සරලව සුන්දරව ඉදිරියට ගෙනියන්න තියෙනවා නම්. හැබැයි ජීවිතය කියන්නේ සරලව සුන්දරව ඉදිරියට ගෙනියන්න පුළුවන් දෙයක් නෙවෙයි. හරියටම බැලුවොත් ජීවිතය කියන්නේ හරියට ප්‍රහෙලිකාවක් වගේ. ඒ ප්‍රහෙලිකාවේ හරස්පද පුරව ගන්න වෙන්නේ ඔබටයි මටයි. ඒ හරස්පද පුරව ගන්නත් ඔබට මට මහන්සි වෙන්න වෙනවා. සමහරක් වෙලාවට අඬන අවස්ථාවල් තියෙනවා, සමහරක් වෙලාවට ජීවිතේ පෙරදෙන අවස්ථාවල් තියෙනවා. ඒ හැම එකක්ම මතින් තමයි මේ ප්‍රහෙලිකාවේ හරස්පද පුරව ගන්නට ඔබට මට හැකියාවක් ලැබෙන්නේ. ඒ නිසාමයි දිනු මංපෙත වැඩසටහන තුලින් ජීවිතේ ජයගත්ත ඒ වගේ අමාරුවෙන් කටුක අත්දැකීම් තුලින් ජීවිතේ ජයගත්ත චරිතයන් එක්ක අපි ඔබත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඉතින් අද දවසේදී දිනු මංපෙත වැඩසටහනට අපි බොහොම ආදරයෙන් ගෞරවයෙන් ආරාධනා කරා ජයලත් සේල්ස් අනුබද්ධිත මයික්‍රෝ ජපාන් ලංකා පුද්ගලික සමාගමේ නිර්මාතෘතුමන්ට සභාපතිතුමන්ට ආයිබෝන් ජයලත් ඒකනායක මහත්මයා. ආයිබෝන්. දැන් ජීවිතය කියන්නේ සුන්දර ගමනක් නෙවෙයිනේ. දැන් මම ඔබතුමාගෙන් ප්‍රශ්න අහන්න කලින් මුලින්ම දැනගන්න කැමති මේ මොකක්ද මේ ඔබතුමාගේ ආයතනය මේකෙන් සිද්ධ වෙන්නේ කොහොමද මේකේ ආරම්භය කොහොමද කියන කාරණා වලින් අපි වැඩසටහනට ප්‍රවේශයක් ගමු. මම මගේ කුඩාවදී ධම්ම තිබුණේ මගේම දේවල් කරන්න තමයි. ඒ කියන්නේ ගොඩක් වෙලාට පිට දේවල් වලින් ආభాෂය ගන්නවා. ඒ තුලින් මගේම දේවල් නිර්මාණය කරන්න තමයි උත්සාහය තිබුණේ. මං හිතන්නේ ඒක සහජයෙන්ම ලැබිච්ච දෙයක්. ඉතින් පොඩි කාලේ ඉඳන්ම සෑම දෙයක්ම ඒ කියන්නේ නිර්මාණ කටයුතු තමයි අධ්‍යාපනයට අමතරව මගින් සිද්ධ වුණේ. කියන්නේ අලුත් දෙයක් නිර්මාණය කරලා අලුත් දෙයකට ප්‍රවිෂ්ඨ වෙලා ඒකෙන් සතුටු වීම තමයි මගේ ජීවිතයේ තිබෙන මං හිතන්නේ මේ ව්‍යාපාරයට ඒක මං හිතන්නේ ඒ හැකියාව ලොකු අඩිතලමක් වෙන්න ඇති. ඔව් මොකක්ද මේ ව්‍යාපාරය ගැන පිළිබඳව අපි කතා කරොත් හඳුන්වා දීමක් කරොත් මොකක්ද මේ මයික්‍රෝ ජපාන් ලංකා පුද්ගලික සමාගම කියලා කියන්නේ? අපි වාහන සම්බන්ධ අවශ්‍ය මුද්‍රව්‍ය කෙමිකල් වර්ග ඊළඟට කූලන්ට් වර්ග දේවල් තමයි අපේ ආයතනයේ නිෂ්පාදනය වෙන්නේ. අපි විශේෂයෙන් කරන්නේ නවීනතම වෙන අලුත්ම වෙන වාහන වලට අවශ්‍ය කරන ඩීටේලින් වලට අවශ්‍ය කරන ද්‍රව්‍ය අලුත්ම වාහන වලට. ඒවා පාරිභෝගිකයාට ප්‍රමිතියෙන් යුතුව සැපීම තමයි අපේ ආයතනයේ සිද්ධ වෙන්නේ. දැන් ඔබතුමා ගැන කරුණු හොයලා බලනකොට පොඩ්ඩක් අවටින් කතා කරලා බලනකොට ඔබතුමාගේ ජීවිත කතාව ගැන මේ නිවසේ වැඩිපුරම ඔබතුමා ගැවසෙන තැනක් තියෙනවා. නිවසේ වැඩිපුරම හිටපු තැනක් තියෙනවා. එතන ඉඳන් ඔබතුමා ජීවිතේ ඉස්සරහට ගෙනියන්න ඕනේ කියන එක සැලසුම් කරේ. අපි ඒ ගැනත් කියමු. ඒක නම් කොහොමද දැනගත්තද දන්නේ නැහැ. ඇත්තටම මගේ ජීවිතයේ සැලසුම් ඔක්කොම සිද්ධ වුණේ බාත්රූම් එකේදී. ඉතින් ඒක මම සමහර වෙලාවට පැය දෙකක් බාත්රූම් එකේ ඉන්නවා. ඉතින් ගෙදරට හරි ප්‍රශ්නයක් මොකද්ද කියලා. ඉතින් ඒක ඇතුලේ තමයි මම බාත්රූම් එකේ මුළු තමයි මගේ සියලුම ඒ කියන්නේ මං හිතන්නේ අවුරුදු 50කට 60කට එහා දේවල් මගේ හිතේ මැවුණා. ඒක රසවින්දා සමහර ඊට අමතරව නිර්මාණය කරන අලුත් දේවල් තියෙනවා. ඒ හැම දෙයක්ම මම හිතන්නේ එළියට ආවේ එතනදී. ඒ කියන්නේ බොහොම එතන නිදහස් මනසට නිදහස් තැනක් වුණා මට හිතන්න. ඔව් මං හිතන්නේ කෙනෙක් ජීවිතයේ අරමුණක් හොයනවා නම් අරමුණක් කරා යන්න හිතනවා නම් ඒ අරමුණට පදනම සකස් වෙන්නේ කොතනද කියන එක නෙවෙයි තීරණය වෙන්නේ. අය අරමුණට යන්න ඕන ගමන හරියට නිර්මාණය වෙනවද කියන එකයි කෙනෙක් තීරණය කරන්නට ඕනේ. දැන් අපි දැන් ජීවිතේ ඉස්සරහට යනකොට අරමුණකට යනකොට විශේෂයෙන්ම මේ කුඩා කාලය කියන එක මේ පාසල් අවධිය කියන එක දෙමව්පියෝ කියන එක හරියට අපිට ලොකු හයියක් වෙනවා. අපි මේ පිළිබඳව කතා කරමු. කුඩා කාලය ඉන්නතර ඔබේ පාසල් ජීවිතය දෙමව්පියෝ සහෝදර සහෝදරියෝ මේ ඔබේ පුංචි කාලේ ජීවිතය ගැනත් අපි කතා කරමු. ඒක මට ඇත්තටම මං හිතන්නේ මට මේ ගමනට ඒක ලොකු පිටුවහලක් වෙන්න ඇති. මොකද මම බදුල්ලේ ලුණුගල කියන ගමේ තමයි ඉපදුනේ. ඉතින් දෙමව්පියෝ මං හිතන්නේ දෙමව්පියන්ගේ ආభాෂය ගුරුවරුන්ගේ ආభాෂය සහ ගුරුවරුන්ගේ අවවාද අනුශාසනා ඒ විදිහටම ලැබපු කෙනෙක් මං හිතන්නේ මගේ පාසල් ජීවිතේ කවදාත් දඬුවම් විඳලා නැහැ. හැබැයි හරි දඟයි. දඬුවම් විඳින තරමක් වින්ද ගෙදරින් තමයි ඉතින්. නමුත් මං හිතන්නේ මාව නිවැරදි මාර්ගයට ගන්න ඒ පරිසරය මොකද අපේ පරිසරයේ සෞම්‍ය මිනිස්සු සෞම්‍ය දේශගුණය
හරි අවංක මිනිස්සු අහිංසක මිනිස්සු හිටපු පැත්තක්. මම හිතන්නේ අපි මම යම් කිසි දෙයක් අවංකවම මගේ ව්‍යාපාරය තුළින් මිනිස්සුන්ට කරන්න උත්සාහ කරනවා නම් මම හිතන්නේ ගමින් ලැබුණ ආభాෂය සහ දෙමව්පියන් ගුරුවරුන්ගෙන් ලැබුණ ආభాෂය 100%ක්ම බලපෑව කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම පාසලට යන්න කලින් ජීවිතේ පාසල බවට පත් වෙන්නේ ගෙදරනේ. අම්මගෙන් තාත්තගෙන් ලැබෙන පිටුහල, සහෝදර සහෝදරයන්ගෙන් ලැබෙන පිටුහල. විශේෂයෙන්ම අම්මගෙන් සහ තාත්තගෙන් ඒ ලැබෙන හයිය, ඒ ශක්තිය පුංචි කාලේ දරුවෙක් විදිහට ඔබට අතිශය විශාල බලපෑමක් සිද්ධ වෙන්නේ නැති මේ අභියෝගාත්මක ජීවිතේ ඉදිරියට යන්නට. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් ජයලත් මහත්මයා දැන් පොඩි කාලේ අපෙන් අහනවානේ what is your ambition කියලා. පුංචිම කාලේ අපෙන් අහන්නේ. මොකක්ද ඔයාගේ අනාගත බලාපොරොත්තු? මොකක්ද ඔයා ඉස්සරහට කවුරු වෙන්නද කැමති? අපිට එක එක උත්තර තියෙනවා. දැන් ඔබටත් තියෙන නැති ඒ වගේ පුංචි කාලේදී අහුවම ඔයා කවුරු වෙන්නද කැමති කියලා එක එක උත්තර තියෙන්නේ නැති. ඒ උත්තර ඇතුලේ මේ දැන් ඔබ ඉන්න තැන තිබුණාද? මගේ අතරම තිබුණා. මොකද මට තිබුණා මට ඒ කියන්නේ මම වෛද්‍යංශෙන් තමයි ඉගෙන ගන්න උත්සාහ කරේ. නමුත් වෛද්‍යවරයෙක් වුණත් මට වෛද්‍යවරයෙක් වීමේ ආසාව තිබුණාට වෛද්‍ය වෘත්තිය කරලා සල්ලි හිමේ අදහසක් තිබුණේ නැහැ. ව්‍යාපාර පැත්තට තමයි යොමු වෙන්න අදහස තිබුණේ. මම හිතන්නේ ව්‍යාපාරයක් කියන එක හරි නිර්මාණශීලී දෙයක්. ඉතින් ඒ නිර්මාණශීලී දේවල් තමයි වලට තමයි මම වැඩිපුර නැඹුරු වෙලා තිබුණේ. ඒ ව්‍යාපාර වලින් ගොඩාක් නිර්මාණශීලී දේවල් රට වෙනුවෙන් කරන්න පුළුවන්. එම නිසා ඒ පොඩි කාලේ ඉඳන්ම ඒ වගේ දේවල් තමයි මට හිතුනේ අලුත් දේවල් වලට යන්න. නිර්මාණශීලී දේවල් ඉදිරිපත් කරන හැම දෙයක්ම මගේ දැනට තන ව්‍යාපාරي වුණත් ලෝකෙම මගේ ළඟ පමණක් තියෙන දේවල් තියෙනවා. ඒ හැම දෙයක්ම මම තුලින්ම නිර්මාණය වෙච්ච ඒවා. කිසිම මේනකේ නමක් පාටක් වර්ණයක් හැඩයක් කිසිම දෙයක් මේ කොපි කරන්නේ නැතුව මගේම නිර්මාණ තුලින් තමයි මම යම් කිසි සේවයක් කරන්න උත්සාහ කරන්නේ. මම හිතන්නේ ඔබතුමාගේ ජීවිත කතාව ගැන ඔය අහපු ප්‍රමාණයෙන් මම හිතන්නේ අපි හැම කෙනෙක්ගේම ජීවිත තුළ ලොකු ශක්තියක් තියෙනවා අපි අඳුරගත්තේ නැති. ඔබතුමා මම හිතන්නේ මේ ශක්තිය අඳුරගෙන ඔබතුමාගේම නිර්මාණයක් තමයි මේ ඉදිරියට අරගෙන යන්නේ. මම හිතන්නේ ලංකාවේ නමත් ඉදිරියට ගෙනියන්න ඔබතුමාට හැකියාවක් ලැබේවි. ඉතින් ජයලත් මහත්මයා දැන් අපි සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් ආදර්ශයට ගන්න චරිතයක් ඉන්නවනේ. දැන් අපි අපේ පොඩි කාලේ අහුවාම ඔයාගේ වීරයා කවුද කියලා අපිට එක එක උත්තර තියෙනවා. දැන් ඔබේ මේ ජීවිත ගමනට ඔබ ආදර්ශයට ගත්ත පුද්ගලයෙක් හිටියද? එහෙම නැත්නම් ඔබ ආදර්ශයට ගත්තේ ඔබමමද? කොහොමද ඒක? ඔව් ඒක ඇත්තටම කියනවා නම් මගේ තාත්තයි අම්මා සහ ගුරුවරයෝ තමයි මගේ වීරයෝ. ඒ කට්ටියගේ පෙන්නපු පාරේ තමයි අද යන්නේ. ඉතින් පාසල තුලින් වුණත් අර ඇණයක් ගන්න හැටියට කියා දුන්නා නම් මට ගුරුවරයෙක් ඒක වර්ධනය කරගෙන ඒ මුල් ගල තුලින් තමයි හැම දෙයක්ම කරන්නේ. ඒ කට්ටිය තමයි මගේ වීරයෝ. ඊට අමතරව සාර්ථකත්වයේ කරා ගිහිල්ලා තියෙන හැම කෙනෙක්ම දේවල් මම අධ්‍යයනය කරනවා. ඊට අමතරව මම ගොඩාක් පොත අධ්‍යයනය කරනවා. අපිට මේ මුළු ලෝකය මිනිසුන් එක්ක තමයි අපි මේ ලෝකය එක්ක තමයි ගැටෙන්නේ. ඉතින් ලෝකයේ පිළිබඳව පුළුල් විෂයක්, ඒ කියන්නේ ඒක මුළු ලෝකෙම විෂයක් කරගෙන ඒ පිළිබඳව අධ්‍යයනය කරේ නැත්නම් අපි කොතනද හරි නවතින්න සිද්ධ වෙනවා. ඒක නිසා මේ හැම දෙයක් පිළිබඳව මම අධ්‍යයනය කරන විශේෂයෙන් මම මනෝවිද්‍යාව තර්ක ශාස්ත්‍රය දෙකට තමයි ගොඩක් ආසා. ඒ පොත්පත් පරිශීලනය කිරීම තුලින් සහ බුද්ධ ආගම ඒකේ ඒකත් ලොකු විද්‍යාත්මක විෂයක් වගේ මගේ ව්‍යාපාර වලට ගොඩක් ඉදිරියට යාම සහ මිනිසුන් සමග ගනුදෙනු කිරීමට ගොඩක් පිටුවහල් වුණා. ඒ ලැබෙන අධ්‍යාපනය. මම හිතන්නේ දැන් මේ ව්‍යාපාර ශාස්ත්‍රය කියලා කියන්නේ ජයලත් මහත්මයා බොහොම තරගකාරී දෙයක්නේ. ව්‍යාපාරයක් කරනවා කියන්නේ බොහොම තරගකාරී දෙයක්. දැන් ඔබතුමා ඒක දන්නවා. දැන් ඔබතුමා පොත්පත් අධ්‍යයනය කරනවා, සමාජය අධ්‍යයනය කරනවා, සමාජයේ විවිධ මිනිසුන් එක්ක ඔබතුමා ගැටිලා තියෙනවා. ඒතකොට ඔබතුමා දන්නවා යන්න ඕනේ පාර මොකක්ද කියන එක. නමුත් දැන් කෙනෙක් ව්‍යාපාරයක් ආරම්භ කරන්න පළවෙනි පියවර තියන්න බයයි. මොකද ආයෝජනයක් කරන්න ඕනේ මේ මුදල් අපතේයිද මම මේ කරන වැඩේ සාර්ථක වෙයිද 1000ක් සිතුවිලි අපේ ඔළුවට එනවනේ. ඇයි මේ වගේ ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ කියලා හිතුනේ? මොකක්ද අඩිතාලම? ඒ කියන්නේ මෙහෙමයි දැන් අලුත් දෙයක් නිර්මාණය කරන්න හිතේ තිබුණාට ඒ ප්‍රවිෂ්ඨය සිද්ධ වුණේ ඉබේම තමයි. ඒ කියන්නේ අපි යම්කිසි ව්‍යාපාරයක් පටන් ගත්තට පස්සේ ඒකේ ඒ කියන්නේ අපි ගොඩක් දෙනෙකුට වරදින්නේ ඒක අත්දැකීම් තුලින් ඒ ව්‍යාපාරය දියුණු කරගන්න උත්සාහ කරන්නේ නැහැ. අපි පියවරින් පියවර තමයි අපේ ගමන යන්න ඕන. ඒ කියන්නේ පළවෙනි පියවර තියලා දෙවෙනි පියවර තියලා තුන්වෙනි පියවර තියලා හතරවෙනි පියවර එහෙම පඩිපෙළ උඩට යනකොට ඒක දැනෙන වෙහෙස සහ ඒකේ දුෂ්කරතාවය සහ ඒකේ අත්දැකීම් අපිට ලැබෙනවා. එතකොට අපිට වරදින්න තියෙන ඊටකඩ ප්‍රමාණය ගොඩක් අඩුයි.
දැන් ගොඩක් දෙනකොට වරදින්නේ ව්‍යාපාරය මුල සිටම මේකේ ලැබෙන අත්දැකීම් තුලින්ම දිනු කරගෙන ඉදිරියට යන උත්සාහ කරන්නේ නැහැ. ඒක මැදකින් එක්කෝ අවසාන ප්‍රමාණයෙන් පටන් අරගෙන එහෙම නැත්නම් ලොකු ණය මුදලක් අරගෙන අපේ හිතේ තියෙන එයාගේ හිතේ තියෙන චිත්‍රේ මැදින් පටන් ගන්නවා. එතකොට එයාට අත්දැකීම් නැහැ. පළපුරුද්ද නැහැ. එයාට ගැටීම් වලට මුහුණ දීලා දිනන්න තියෙන හැකියාව අඩුයි. අපි පියවරෙන් පියවර ඉදිරියට ගියන් පස්සේ මම හිතන්නේ එයා ශක්තිමත් ගමනක් යන්න පුළුවන්. වැටෙන්නේ නැහැ. වැටුණොත් අපිට ඒකෙන් පාඩු වෙන ප්‍රමාණය අඩුයි. එහෙම නැත්නම් ඒ වැටෙන ප්‍රමාණය අපිට හරව ගන්න පුළුවන් දියුණුව පැත්තට. අනිවාර්යෙන්ම බොහොම වැදගත් වචනයක් කියවුණා. අපේ ජීවිතේ මොන හරි දෙයක් කරනවා නම් සාර්ථකත්වයේ කරා යනවා නම් දියුණුව කරා යනවා නම් පියවරෙන් පියවර යන්න ඕනේ. අපි ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ පළවෙනි පියවර තිබ්බපුව ගමන් අපි දියුණුවටපත් වෙයි කියලා කියන මානසික මට්ටමකනේ අපි ඉන්නේ. නමුත් ඔබතුමා කියවා වගේ ජීවිතේ යම් කිසි දුරකට ඉදිරියට යන්න හිතන කෙනෙක් ඉන්නවා නම් පියවරෙන් පියවර තමයි අඩියෙන් අඩිය තමයි ඒ පියවර තැබිය යුත්තේ. ඒකට තව දෙයක් මම කියනවා නම් දැන් මම නිතරම කියන දෙයක් තමයි කිසිම කෙනෙක්ගේ ව්‍යාපාරයක් කවදාවත් දියුණු කරන්න උත්සාහ කරන්න හොඳ නැහැ. දියුණු වෙන්න අරින්න ඕනි. දැන් අපි බීජයක් පැල කරා නම් ඒක ඉබේ හැදෙනවා මිසක් ඒකට අවශ්‍ය සාත්තු සප්පායම් කර ඉබේ හැදෙනවා මිසක් ඒක අපෙන් බලෙන් ගොඩනගන්න බෑ. ව්‍යාපාරයක් වුණත් දියුණු වෙන්න අරින එකයි දියුණු කිරීමේ ලොකු වෙනසක් තියෙනවා. දියුණු කරන්න හදන කෙනා තමයි මැද ඇතැරලා අවසානයේට පඩින්න හදන්නේ. අය මුදල් අරගෙන ලොකු පියවල් අරගෙන Tamanට ඔරොත්තු දෙන්නේ නැති දේවල්. මොකද දියුණු වෙන්න ඇරලා පියවරින් පියවර ඉදිරියට යාම ඒක සාහත්පස කාරණා දෙකක්. අනිවාර්යෙන්ම. දැන් ඔබතුමාට දැන් මේ ව්‍යාපාර ජීවිතය තුළ ව්‍යාපාර ලෝකයේ තුළ ගමන් කරනකොට සමහරක් වෙලාවට එන අභියෝගات එක්ක එන ප්‍රශ්නත් එක්ක මේක අතාරින්න හිතෙන්නේ නැති. දැන් ඇති කියලා හිතෙන්නේ නැති. මට මේක කරන්න බෑ කියන තැනට සමහරක් විට එන්නේ නැති අපි. පොදුවේ ගත්තොත් අපි හැම කෙනෙක්ම මිනිසුන් නිසා ඒ වගේ සංවේදනාවන් දැනෙන අවස්ථාවල් තියෙනවානේ. දැන් මේ අත්හරින්න හිතුණු තැන, එපා කියලා හිතුණු තැන මොකක්ද කරේ? ආයි නැගිටින්න කොහොමද උත්සාහ කරේ? ඇත්තටම ඒක නම් හරි ලස්සන ප්‍රශ්නයක්. මම හිතන්නේ මගේ ජීවිතේ කොයිම තැනකවත් අතාරින්න හිතුවා කියලා. මම හිතුවේ මම උපදේශයට ගන්නේ මගේ ජීවිතයේ මම නිතරම හිතන්නේ බර පටවපු කරත් එක වැඳ ගුණෙක් කියලා. ඒ ගුණා ඉදිරියට යන්නේ ගහන්න තමයි. ඒ ගුණාට ගැහුවේ නැත්තම් ඒ ගුණාගේ ගමන බාල වෙනවා. ඉතින් අපි දක්ෂයෙක් නම් අපිට හැකියාව තියෙනවා නම් අපිට අරමුණක් තියෙනවා නම් අපිට මේ පහරවල් වදින්න ගමන නිවැරදි මාර්ගයට ගන්නවා මිසක් ගමන අතාරින්න එක නෙවෙයි කරන්න ඕන. ඉතින් කවදාවත් කරත් එක ගොනෙක් බැන්දම කොච්චර කෙවිතෙන් පහරවල් ලැබුණත් ඒ ගුණාට ඒ කරත්තේ අතාරින්න බෑ. එයා වේගේ ඉක්මන් කරන එක තමයි තියෙන්නේ. ඉතින් අත් වශයෙන්ම මගේ ගමනට බාධා අසීමිත විදිහට බාධා කරපයි හිටියා. නමුත් වසර අවසානයේදී මම ඒ කට්ටිය ගැන ගොඩාක්ම සතුටුුණා. ඇත්තටම ඒ කට්ටියට තමයි ඊළඟ වසර පටන් ගන්නකොට හරිනම් කේක් එකක් අරගෙන ඉස්සරහට යන්න ඕනේ. මොකද ඒ මට විරුද්ධවාදී කරපු හැම කෙනෙක්ම තමයි මගේ ගමන ඉක්මන් කරේ. නැත්තම් මගේ ගමන ඊට වඩා ප්‍රමාද වෙන්න තිබුණා. සමහරවිට මට තව අවුරුදු 5කින් ගන්න තියෙන තීරණ ඒ කට්ටියගේ බාධාවල් තුලින් සමහරවිට අවුරුදු 5කට කලින් ගන්න සිද්ධ වුණා. ඒ කට්ටිය මගේ ගමනට ලොකු අතහිත දීපු කට්ටිය බවට පත් වුණා. ඔව් විශේෂයෙන්ම අර කියනවානේ මේ තලන්න තමයි යකඩේ රත් වෙන්නේ කියලා. ඒ නිසා ජීවිතේට කොයිතරම් බාධකාවක් කොයිතරම් අභියෝගාවක් ඒ හැම බාධකයක්ම මේ හැම අභියෝගයක්ම ජය අරගෙන ඉදිරියට යන්න හිත ශක්තිමත් නම් මනස ශක්තිමත් කරගන්න පුළුවන් නම් ජීවිතේට අරමුණක් තියනවා නම් ඔබතුමා කියන විදිහට ඉදිරියට යන්න හැම කෙනෙක්ටම හැකියාවක් තියෙනවා. දැන් මේ ජීවිතේට යන අභියෝග එහෙමත් නැත්නම් දැන් අපි සමාජයක් එක්ක බලද්දි මිනිසුන් එක්ක ආශ්‍රය කරද්දි ගොඩක් වෙලාවට අත දෙන අයට වැඩිය කකුලෙන් අදින අය වැඩි. දැන් ওই ව්‍යාපාරේ පටන් ගන්නකොට සමහරකට කියන්නේ නැති ඕක කරන්න එපා. ඕක යට කරන්න බෑ. ඕක හරියන එකක් නෑ. අපි ලංකාවට ගැලපෙන්නේ නෑ. ඔය වගේ දේවල් කියන්නේ නැති දැන්. ධනාත්මක සිතුවිලිම විතරක් නෙවෙයි ව්‍යාපාර ලෝකයේදී අපිට හම්බෙන්නේ වැඩිපුරම හම්බෙන්නේ ඍණාත්මක සිතුවිලි. ඒ වගේ අවස්ථාවන් වලට කොහොමද ඔබතුමා මුහුණ දෙන්නේ? ඒ වගේ අවස්ථාවල් මට ගොඩක් අඩු. ඒ කියන්නේ මම ගොඩක් වෙලාවට කවුරුත් උපදෙස් ගන්න යන්නේ නෑ. උපදෙස් ගන්න යන්නේ නෑ. හැබැයි මම මුළු සමාජයේම මගේ ගුරුවරයෙක් කරගෙන නිහඬව අධ්‍යාපනය ලැබලා ඒ තුලින් යනවා මිස මම කාගවත් උපදෙස් ගන්න යන්නේ නෑ. ඒක නිසා මට ඒක ලොකු බාධාක් උනේ නෑ. මට මේ ඒක මං හිතන්නේ මගේ ගමනට ලොකු පිටුවහලක් වුණා. සමහර වෙලාවට මම වෙන කෙනෙක්ගෙන් උපදෙස් ගත්ත බොහෝ අවස්ථාවලදී මගේ ගමන් මාර්ගය වෙනස් වුණා. ඒ නිසා මම මගේම ගමන් මාර්ගය යන නිසා ඒක මට ලොකුට බලපෑමක් වුණේ නෑ.
බලපෑමක් ඕනේ. දැන් හදිස්සියවත් ඔබතුමාගේ ව්‍යාපාරය පසුබෑමකට ලක් වුණොත් එතනදී ගන්න ඕන පියවර පිළිබඳ ඔබතුමා සැලසුම් කරලා තියෙනවද? දැන් සාමාන්‍ය ව්‍යාපාර ලෝකය කියලා කියන්නේ සමාජයේ සිදුවෙන ඇතැම් සිදුවීම් වලදී පසුබෑමකට ලක් වෙන්න පුළුවන් ව්‍යාපාර කියන එක. එතකොට දැන් ඒ වගේ තැනකට ආවොත් හදිස්සිය පසුබෑමකට ලක් වුණොත් ඊළඟට ගන්න ඕන පියවර පිළිබඳව සහ ඒ පිළිබඳ සැලසුම් කරලා තියෙනවද? එහෙම ඒක තමයි. ඒක බොහොම හොඳයි. ඒ ප්‍රශ්නේ මොකද තව ඉදිරියට යන කෙනෙකුට ඒක තමයි මම කිව්වේ පියවරින් පියවර යන්න කියලා. පියවරින් පියවර යනකොට අපි මම සාමාන්‍යයෙන් අවුරුදු 5කට සැලසුම් කරනවා ඉස්සරහට. ඒ අවුරුදු 15 ඇතුළත සමහර වෙලාවට ස්වාභාවික උදුරු වෙන්න පුළුවන්, දේශපාලනික උදුරු වෙන්න පුළුවන්, අපිට රෝගාබාධ සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් දේශපාලනික වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්. හැම දෙයක්ම ව්‍යාපාරයට බලපානවා. නමුත් මේ දැන් කොවිඩ් උදුරු කාලේ ලංකාවට ආවා. මම හිතන්නේ ඒ කාලේ තමයි මගේ ව්‍යාපාරය දියුණු වුණේ. ඒ කාලේ තමයි ඒක මට ඒක බලපෑමක් උනේ නැහැ. මොකද අපි නිවැරදි ව්‍යාපාරික කියන්නේ මේ හැම දෙයක්ම එනවා කියලා දැනගෙන ඒකට මුණ දීලා ඒකට සුදුසු ඒකට සූදානම් වෙලා යන කෙනෙක් තමයි ව්‍යාපාරිකයා කියන්නේ. අපිට කියන්න බෑ මේ ආවල් දේ නිසා අපේ ව්‍යාපාරය වටනවා, මේ දේ නිසා අපේ ව්‍යාපාරය වටනවා කියනවනේ ඒකේ ව්යාපාරිකයේ දක්ෂතාවයක් නිසා උදුරු වල දක්ෂතාවයක් නිසා උදුරු වල තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. ව්‍යාපාරිකයෙක් හැම අතින්ම ශක්තිමත් වෙයි. ශක්තිමත් වෙන්න. ඒක අත්දැකීම් තුලින් යනවනම් එයා කවදාවත් වැටෙන්නේ නැහැ. වැටෙන්න තියෙන අවකාශය අඩුයි. දැන් මේ වැඩසටහන අහන් ඉන්න කෙනෙක්ට දෙන්න පුළුවන් පණිවිඩයක් දැන් දිගු කාලින සාර්ථකත්වයක් කරා යන කෙනෙක් ඉන්නවා නම් දැන් සාමාන්‍ය ව්‍යාපාරයක් අපි ආරම්භ කරන්නේ මේ ජයලත් මහත්මයා මම මේ අවුරුද්ද ඇතුළතදී විතරක් මේ මගේ දේවල් කරගන්න අවුරුද්දකට විතරයි මම මේ දේ කරන්න කියලා හිතලා නෙවෙයි දීර්ඝ කාලින සැලසුමක් ඇතුවනේ ව්‍යාපාරයක් පටන් ගන්න. එතකොට ඔබ හිතන විදිහට දිගු කාලීන පියවරක් සඳහා එහෙම නැත්නම් මේ දිගු කාලීන සැලැස්මක් සඳහා මොනවද දිගු කාලීන සාර්ථකත්වයක් සඳහා මොනවද කෙනෙක් කරන්න ඕනේ? දිගු කාලීන සාර්ථකත්වයක් යනකොට නිතරම අපි කරන ව්‍යාපාරය හෝ අපි කරන කර්මාන්තය හැම විටම යාවත් කාලීන කරන්න ඕන. යාවත් කාලීන කිරීම තුලින් තමයි අපිට දීර්ඝ කාලයක් යන්න පුළුවන්. මොකද අද අපි පටන් ගන්න මේ දේම ඉදිරියට කරගෙන තව අවුරුදු 5ක් යනකොට මීට වැඩිය ගොඩාක් රට වෙනස් වෙලා ක්‍රමය වෙනස් වෙලා. ඉතින් අපි කරන දේවල් හැම මොහොතකම යාවත් කාලීන කිරීම තුලින් අපිට නොවැඩි අනාගතයට මුහුණ දෙන්න පුළුවන්. මොකද මට මේ වගේ වැඩසටහනේදී කෙනෙක් ඇහුවා ඔබ දැන් තරුණ පරපුරට තරුණ අයට නවීන වාහනවලට දේවල් සපයන්නේ කොහොමද? ඒ දැනුම කොහොමද ලැබුණේ කියලා. මම හිතන්නේ ඒකට තියෙන උත්තරය තමයි නිතරම අපි යාවත් කාලීන වීම. අනිවාර්යයෙන්ම දැන් සාමාන්‍ය ව්‍යාපාරිකයෙකු කියලා කියවුවාම ජයලත් මහත්මයා බොහොම මේ කෙනෙක්ගේ ටක් ගාලා ඔරුවට මැවෙන්නේ හිතට දැනෙන්නේ බොහොම කාර්යබහුල චරිතයක් විදියට. කාර්යබහුලයි තමයි. නමුත් ඔබතුමාගේ ජීවිත කතාව දිහා බලද්දී දැන් ඔබ කලිනුත් සඳහන් කළා ඔබ පොත කියවනවා. දැන් මේ ව්‍යාපාරිකයෙක් කියලා මේ අර අපි හිතන විදිහට ලොකු බිසි එකක් අපි කියන්නේ අපි කාර්යබහුලයි කියලා එහෙම එකක් නෑ. ඔබතුමාට කාලය තියෙනවා පොත්පත් කියවන්න, සමාජය ගවේෂණය කරන්න, ඔබතුමාගේ ශාස්ත්‍රය පිළිබඳ තව වැඩිදුර අධ්‍යයනය කරන්න. මේ හැම දෙයකම ඔබතුමාට කාලය තියෙනවා. කොහොමද මේ කාලය සැලසුම් කරගන්නේ මේ ව්‍යාපාර කටයුතුත් එක්ක? අපිට කාලය මදි කියලා කියනවනම් ඒක වැරදි. ඒක අපේ සැලසුමේ තියෙන වරදක්. මොකද අපිට වැඩි කාර්යබහුල කට්ටිය ඉන්නවා. රටක ජනාධිපති කෙනෙක් මුළු රටක් දිහා බලන්න ඕන. ඒකට අපිට තියෙන ව්‍යාපාරයක් පමණයි. එහෙම ව්‍යාපාරයේ ශාඛාවන් පමණයි. ওই විදිහට බලුවොත් ඉතින් රටක ජනාධිපති කෙනෙකුට කැම වෙලක්වත් කන්න වෙලාවක් නැති වෙයි. මේ හැමදේම අපි බෙදාගෙන හදාගෙන කළොත් මං හිතන්නේ ඕනතරම් කාලේ තියෙන අනිත් එක දැන් අපිට වැඩි ඉදිරියට ගිය කෙනෙක් මුළු ලෝකෙම ව්‍යාපාරي ව්‍යාප්ත කෙනෙකුට තියෙන්නේ පැය 24යි. අපිට තියෙන්නේ පැය 24යි. සමහරවිට අපිට වැඩි වගකීම් අඩු කෙනෙක් කියන්න පුළුවන් එයාටත් වෙලාව නැහැ කියලා. අපිට වැඩි වැඩ කටයුතු වැඩි කෙනෙකුටත් කියන්න පුළුවන් වෙලාව නැහැ කියලා. නමුත් අපි නිතරම කල්පනා කරන්න ඕනේ ඔය හැම කෙනාටම තියෙන පැය 24යි. මේ පැය 24 ඇතුළත අපිට වඩා වැඩි වැඩ කරපු අයත් ඉන්නවා. අපිට වැඩි අඩුව වැඩ කරපු අයත් ඉන්නවා. ඉතින් කාලේ මනාව කළමනාකරණය කරපු කෙනෙකුට වැඩිපුර වැඩ කොටසක් කරන්න පුළුවන්. අනිවාර්යයෙන්. දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් දැන් ඔබතුමාට අවස්ථාවක් හම්බ වෙනවා ඔබතුමාගේ ජීවිතයේ යම්කිසි කාලයක් වෙනස් කරන්න. සාමාන්‍ය කාලය වෙනස් කරන්න බෑනේ. අපිට මේ සිද්ධ වෙන දේවල් සිද්ධ වුණ දේවල් අපිට වෙනස් කරන්න බෑ. නමුත් ඔබතුමාට ඒ වගේ අවස්ථාවක් හම්බුනොත් මම මෙන්න මේ කාලය වෙනස් කරනවා. මේ කාලය වෙනස් කරලා මෙන්න මේ දේවල් අලුතෙන් එකතු කරගන්නවා කියලා එහෙම කාල සීමාවක් දෙනවා. නැත්නම් මේ හම්බුන කාලය ප්‍රමාණවත් ඔබට? නෑ මට ප්‍රමාණවත්. ඒ කියන්නේ මම මගේ ගෙවිලා ගිය හැම තප්පරයක්ම මගේ ජීවිතේට සතුට ගෙන දුන්නක් මිසක්
අසතුටක් ගෙන තිබු දෙයක් නෑ. මගේ අතීතයේ හැම ගෙවුණ තප්පරයක් ගැනම මම උපරිම වශයෙන් සතුටු වෙනවා. මොකද මගේ කාලේ අහක ගිහිල්ලත් නෑ. අහවල් වයසේදී කාලේ අහක ගිය අපරාධي මම මේ කාලේ අහක ඇරී කියලා එහෙම දෙයක් සිද්ධ වෙලා නෑ. අඩුගානේ මම නිකන් ඒ කියන්නේ වැඩ වලින් තුරන් මේ ඈත් වෙලා නිදහසේ ඉන්න කාලය තුලත් මම අඩුගානේ ධර්මහන් රැස් කරනවා. දැන් ඔබතුමා කිව්වා දැන් දැනුම රැස් කරගන්නවා ජීවිතය අපස්සට ආයි ගන්න අවශ්‍ය නැහැ. හැබැයි ඔබතුමා දන්නවා ජීවිතේ කොච්චර කටුක අත්දැකීම් වලට මුහුණ දීලාද මේ ගමන ආවේ කියලා. එහෙම අත්දැකීම් තියෙන ඔබම කියනවා නෑ අවශ්‍ය නෑ මං කාලේ වෙනස් කරගන්න කැමති නෑ මේ හම්බුන හැම තප්පරයක්ම මම බොහොම සතුටින් බාර ගන්නවා කියලා. ඒක ලොකු පණිවිඩයක් මං හිතන්නේ අපේ වහගෙන ඉන්න අයට ජයලත් මහත්මයා මොකද හැම කෙනෙක්ම හිතනවා මට මේ මගේ මේ ගෙවිච්ච මේ අහවල් කාලේ වෙනස් කරගන්න පුළුවන් වුණා නම් මගේ ජීවිතේ මීට වැඩිය වෙනස් වෙන්න තිබ්බා කියලා. නමුත් ඔබතුමා කියනවා නෑ. ඒ හම්බුන හැම තප්පරයක්ම බොහොම සතුටින් ඔබතුමා බාර ගන්නවා කියලා. දැන් ජීවිතේ මට පොඩ්ඩක් එතනදි කියන්න ඕනේ දැන් මිනිස්සු ඇයි අතීතයේ ජීවිතේ කටුකයි කියන්නේ? ඒ හැම දෙයක්ම සුන්දර දේවල්නේ. අපි නොකා නොබී ආවනම් සෙරෙප්පු දෙක ගන්න නැතුව ඇවිද්දනම් ඒක මං හිතන්නේ හරි සුන්දර දෙයක්. දැන් අපි කොළඹ ඉඳගෙන අපි දුෂ්කර පැති නරඹන්න යනවා. දුෂ්කර පැති නරඹලා ඒක වින්දනයක් ලබනවා. නමුත් ඒ පැති ඉපදුන මිනිස්සු ඒ පැත්තට සාප කරනවා. ඒ හැම දෙයක්ම සුන්දර දෙයක්. මං හිතන්නේ ජීවිතේ කටුකයි කියලා දෙයක් නැහැ. මං හිතන්නේ ජීවිතේ හැම දෙයක්ම හරි සුන්දරයි. අනිවාර්යෙන්. එතකොට බොහොම ආදරෙන් බොහොම ආසාවෙන් කියන්න පුළුවන් මේ ජීවිතේ සුන්දරද මෙතරම් කියලා. ඇත්තටම සුන්දරයි. ඇත්තටම සුන්දරයි. හොඳයි. ජයලත් මහත්මයා දැන් මෙහෙම දෙයක් අහුවොත් දැන් ඔබතුමා දැන් ව්‍යාපාරිකයෙක් විදිහට ලංකාවේ නමක් හදාගෙන එනවා. දැන් ඔබතුමා කැමති ඇති ඔය ව්‍යාපාරය ලෝකෙම නමක් හදාගන්න කියන බ්‍රෑන්ඩ් එකක් කරගන්න කියලා. ඒ බ්‍රෑන්ඩ් එකක් කරගන්න නම් මොන වගේ දේවල්ද කරන්න ඕනේ? මොන වගේ දේවල්ද අනුගමනය කරන්න ඕනේ සහ ඉදිරි පියවරයන් මොනවද ඒවට තියන්න පුළුවන්? ඔව් ව්‍යාපාරයක් කරන්න ඇත්තටම හරි පහසුයි. නමුත් සන්නාමයක් හදාගන්න සහ උජ්ජල සන්නාමයක් හදාගන්න බොහොම අමාරු දෙයක්. මං හිතන්නේ මම ලංකාවේ සන්නාමයක් හැදුවා. ඒක අන්තර්ජාතිකයට ගෙනියන්න මම පොඩ්ඩක් අන්තර්ජාතිකයට ගෙනීමේ අදහසින් රටවල් කීපයක නිරීක්ෂණය කරා. එතකොට මම ඒ රටවල් වල නිෂ්පාදනය සහ මගේ නිෂ්පාදනයන් එක්ක මම ඉන්න තැන හරියට දැනගන්න ඕනේ. කියන්නේ මම උඩද යටද මැදද ඉන්නේ කියලා. මට හරි සතුටුයි මොරරත ශේෂ්ත්‍රයේ මගේ H2L සන්නාමයේ නිෂ්පාදනය කරන බ්‍රෑන්ඩ් මම හිතන්නේ ලෝකයේ ගොඩාක් ප්‍රසිද්ධයි කියන රටවල් වල නිෂ්පාදන සමග මම හිතන්නේ টොප් ලෙවල් එකේ ඉන්නවා. ඉතින් මම හිතනවා මට ඒ රටකට මගේ නිෂ්පාදනය අරන් ගියොත් මට ලොකු තරගයක් වෙන එකක් නෑ. අනිවාර්යෙන් ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙනියන්න අවශ්‍යතාවය තියෙන ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙනීමේ කොටස්කරුවෙක් බවට ඔබතුමා පත් වෙලා ඉන්නවා. දැන් ව්‍යාපාරිකයෙක් කියලා කිව්වහම ගොඩක් වෙලාවට හැමෝම හිතන්නේ මේ ව්‍යාපාරිකයෙක්ට මුදල් තියෙනවා, යාන වාහන තියෙනවා, ඒ හැම දෙයක්ම හරි. නමුත් එයාව ගමන් මඟ කොච්චර කටුකද කියන එක ඔබතුමාගේ වචනෙන් කියනවා නම් ඒක මං හිතන්නේ මේ අහගෙන ඉන්න අයට වැදගත් දෙයක් බවට පත් වෙවි. මොකද මම අර කලින් සඳහන් කළා වගේ ජීවිතේ ඉදිරියට යන්න රෝසමල් යහනාමක ගමන් කරන්න බෑ. කටු කන්න ඕනේ, සමහරක් වෙලාවට නිදා ගන්න නැතුව ඉන්න නැති, නොකනොබී ඉන්න නැති. ඒ කටුකත්වයක් පිළිබඳ අපි චුට්ටක් කතා කරමු. ඔව් ඒක තමයි මම කිව්වේ දැන් ජීවිතේ අපේ කට්ටිය හිතන්න පුරුදු වෙලා තියෙන විදිහේ වැරදක් තියෙන්නේ. ජීවිතේ අපි ලැබුණු හැම අත්දැකීමක්ම සුන්දර අවස්ථාවක් කරගන්න ඕන. ඒක අපි කටුකයි කියලා හිතන්න හොඳ නැහැ. මම පොඩි උදාහරණයක් කියන්නම්. මම හිතන්නේ මේ කාන්තාවකට මවක් වෙන අවස්ථාව තමයි එයාගේ ජීවිතයේ තියෙන වේදනාත්මකම අත්දැකීම. හැබැයි මං හිතන්නේ නැහැ කවදාවත් කාන්තාවක් ඒ දරුවා බිහි වෙන අත්දැකීම ඉතාමත්ම කටුක අවස්ථාවක් කියලා. ඒක මං හිතන්නේ මවකට ඒක සුන්දරම අවස්ථාවක්. ඉතින් ව්‍යාපාරයක් කියන අපේ ජීවිතේ අපි ව්‍යාපාරේ ගොඩ ගන්න මුණ දීපු අවස්ථාවල් අය අපි කටුක දේවල් කියලා හිතන්නේ. අපිට බිහි වෙන ළමයා වගේ තමයි අපේ ව්‍යාපාරය. අපි ඒකට ආදරය කරන්නට මං හිතන්නේ ඒක කටුක දෙයක් බවට පත් කරගන්න හොඳ නැහැ. එහෙම හිතන්නත් හොඳ නැහැ. ඒක සුන්දර දෙයක් කියලා තමයි අපි හිතන්නේ. දැන් මේ ව්‍යාපාර ජීවිතය තුළ ඔබතුමාට අමතක නොවන අත්දැකීමක් තියනවාද? ඒක සතුටුදායී අත්දැකීමක් වෙන්න පුළුවන්, අසතුටුදායී අත්දැකීමක් වෙන්න පුළුවන්. මේ ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ ඔබතුමා මේ ආව ගමන් මගේ යම්කිසි අමතක නොවන අත්දැකීමක් තියනවාද? ඒ අත්දැකීම ජීවිතයට මොන ආකාරයෙන්ද බලපෑවේ කියලා දෙයක් තියනවාද? විශේෂයෙන්
අමතක නොවන අත්දැකීමක් කියලා දෙයක් මගේ ජීවිතේ සිද්ධ වෙලා නැහැ. ඉතින් ආපු ගමන තුරින් ස්ථාවරත්වයක් හදාගෙන ආවා. ඒකේ ඒ තුලින් ජීවිතේ මං හිතන්නේ මට තව විදිහකින් කියනවා මං හිතන්නේ මේ ලෝකේ සතුටින් ඉන්න පුද්ගල වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒකෙන් ගම්ම්‍ය වෙන්නේ නැහැ. ලෝකේ අනිත් අයට තියෙන ප්‍රශ්න අනිත් මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න මට නැහැ කියන එක. මේ ප්‍රශ්න වෙන්නේ අපේ සතුට කියන එක වෙනයි. අප තෘප්තිමත් නම් අපි මිනිහෙක් විදිහට, මිනිස්සෙක් විදිහට අපි ජීවත් වෙන විදිහ තෘප්තිමත් නම්, අපි ව්‍යාපාර ගෙනියන දේ තෘප්තිමත් නම්, අපේ යම්කිසි සේවයක් ඉටු යුතු සේවයක් තියෙනවා නම් ඒක මේ පොළොවෙනින් සිද්ධ වෙනවා නම් මං හිතන්නේ අපිට තෘප්තිමත්ව අපේ කාලය ගත කරන්න පුළුවන් සතුටුදායක පුරවැසියෙක් විදිහට ජීවත් වෙන්න පුළුවන්. දැන් ඔය ඔබතුමා කියන විදිහට ඔය විදිහට හිතන්න, ඔය විදිහට ප්‍රාර්ථනා කරන්න මනස හදාගන්නේ කොහොමද? දැන් මං සාමාන්‍ය මනුෂ්‍ය මට්ටමින් ගත්තාම කෙනෙක්ට කියන්න අමාරුයි මම සතුටින් ඉන්නේ. එහෙම නැත්නම් කෙනෙක්ට කියන්න අමාරුයි මම සාර්ථකයි. කෙනෙක්ට කියන්න අමාරුයි සමහරක් විට මම ඇඬුවේ නෑ. මට අතාරින්න හිතුන්නේ නෑ කියලා. නමුත් ඔබතුමා කියනවා ඔබතුමාට අතාරින්න හිතුන්නේ නෑ. ඔබතුමා සතුටින් හිටියා. ඔබතුමා ජීවිතේ මෙන්න මේ දේවල් කරා කියලා. කොහොමද ඒ තැනට මනස හදාගන්නේ? ඒක ජීවිතය ගැන අපි ඉගෙන ගත්තට පස්සේ අපිට ජීවිතයේදී දකින්න ලැබෙන හැම දෙයක්ම මනුෂ්‍ය ජීවිතයේ පොදු දේවල්. අපිට කඳුලක් වැටෙන්න අවස්ථාවල් සමහර වෙලාවට සිද්ධ වෙනවා. නමුත් ඒ කඳුල ඇතුලේ පොඩි සුන්දරත්වයක් තියෙනවා කියලා අපි දකින්න කැමති නැත්තේ. හරියට බැලුවොත් අපි නිහතමානීව තැනකට ගිහිල්ලා කල්පනා කරොත් අපි හෙලප හැම කඳුලක්ම පිටිපස්සේ පොඩි සුන්දරත්වයක් තියෙනවා. අපි ලැබපු හැම කටුක අත්දැකීමක් පස්සෙම සුන්දරත්වයක් තියෙනවා. අනිත් එක ජීවිතේ අපි බලාපොරොත්තු වෙන හැම දෙයක්ම අපිට ලැබෙනවා. කල මේ 아무තු දෙයක් නෙමෙයි. ඒක ජීවිතේ සාමාන්‍ය දෙයක් කරගත්තට පස්සේ අපිට එක දෙයක් නැති වුණා කියලා හෝ එක දෙයකින් ප්‍රශ්නයක් ආවා කියලා තව බොහෝ දේවල් තියෙනවා. ජීවිතය කියන්නේ අපිට එන එක ගැටලුවක් පමණක් නෙමෙයි. දැන් ඔබතුමා බොහොම ලස්සනට කතාව කිව්වා, බොහොම ලස්සනට පැහැදිලි කරා. දැන් ස්තුති කරන්න බොහොමයක් අය ඇති ඔබතුමාට මේ ජීවිත කාලය පුරාට. දැන් ඔබ මේ ආව ජීවිත ගමන් මගේ ස්තුති කරන්න අය ඉන්නවා නම් අවස්ථාවක් ඔබට දසත නාලිකාව තුළින් ස්තුති කරන්න. අනේ ඇත්තට මේක බොහොම හොඳ අවස්ථාවක්. මගේ මවට පියාට සහ ගුරුවරුන්ට තමයි මම මුලින්ම ස්තුතිවන්ත වෙන්නේ. ඊට අමතරව මගේ නිෂ්පාදන පිළි අරගෙන ඒවා පරිභෝජනය කරන මට ගුරුහරුකම් දෙන මගේ සමාජයේ මට ගුරුහරුකම් දෙන සමාජයේ තමයි මගේ ඊළඟ ගුරුවරයා. මාව මේ තැනට ගේන්න මට බෑ. සමාජය මගේ සන්නාමය පිළිගත්තේ නැත්තම්, මගේ නිෂ්පාදනය පිළිගත්තේ නැත්තම් ඒ අය තමයි මම මේ තැනට ඔසවලා තබලා තියෙන්නේ. යම්කිසි මම ප්‍රසිද්ධියක් ලබනවද, යම්කිසි ස්ථානයක ඉන්නවද, යම්කිසි සැපයක් කියලා දෙයක් මම විඳිනවද, ඒ හැම දෙයක්ම මේ රටේ ජනතාව නිසා මගේ දේවල් පිළිගත්තට ඇත්ත වශයෙන්ම මම ඒ අයට ඉතාමත්ම හෘදයාංගම ස්තුති පළ කරනවා. අවසාන වශයෙන් ජයලත් මහත්මයා දැන් අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉන්න කෙනෙක්ට, හිතන කෙනෙක්ට මොකද්ද දෙන්න ඕනේ උපදෙස්? මොකක්ද ඔබතුමා දෙන උපදෙස්? ඔව් එහෙම අලුතෙන් ව්‍යාපාර පටන් ගන්න හදන ප්‍රධාන අවස්ථා දෙකක් වගේ මම දකිනවා. එකක් තරුණ අවදියේ යම්කිසි ව්‍යාපාරයක් හෝ යම්කිසි ස්ථානයකට යන්න තරුණ අවදියේ උත්සාහ කරනවා. දෙවෙනි අවස්ථාව තමයි යම්කිසි ව්‍යාපාරයක් කරලා විශ්‍රාමික සුවයෙන් පසුවන අය විශ්‍රාමික වැටුප අරගෙන ඒ මුදලින් අවසාන කාලේ ව්‍යාපාර ආරම්භ කරන්න උත්සාහ කරනවා. ඒ අයට ප්‍රශ්නයක් එනවා මම මොකද්ද කරන්නේ? කියන්නේ බොහෝ දෙනෙක් මගෙන් අහලා තියෙනවා මම හිතන්නේ 100ක් 200ක් වෙන්න පුළුවන්. මම මොකද්ද කරන්න හොඳ? මොකද්ද පටන් ගන්න හොඳ? මොකෙන්ද සල්ලි එන්නේ? මට ඒකට කියන්න තියෙන ලේසිම දේ තමයි තමන් ආසා, තමන් දන්න. ඒක පටන් ගන්න තමන් නොදන්න, තමන් ආස නොකරන කිසිම දෙයක් පටන් ගන්න යන්න එපා. මොකද තමන් ආස වෙන්නේ තමන්ට පුළුවන් දේ. තමන් ආස දේ පටන් ගත්තම ඒක තමන්ට පුළුවන් දෙයක්. ඒ හැකි දේ තමන් දන්නේ දේ තුලින් තමයි අලුත් දෙයක් පටන් ගන්න. එහෙම නැති දෙයක් පටන් ගත්තොත් අසාර්ථක වීමේ තියෙන සම්භාවිතය වැඩි. අනිවාර්යෙන්ම ජීවිතේ යම්කිසි ප්‍රාර්ථනාවක් කරනවා නම් ජයලත් මහත්මයා කිව්වා වගේ ඔබ කැමති, ඔබ ආදරය කරන ශාස්ත්‍රයක් තෝරගත්තොත් ඔබතුමා කියන විදිහට ඉදිරියට යන්න හැකියාව ලැබෙනවා හැම කෙනෙක්ටම. ඉතින් ජීවිතය කියන මේ කතාවේදී
හරි සංකීර්ණ කතාවේදී ඒ ජීවිතය සරල කරගන්නේ කොහොමද සහ ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී ඔබ කරන්න ඕන දේවල් සහ ව්‍යාපාරිකයෙක්ට එන ප්‍රශ්න ගැටලු වලට මුහුණ දෙන ආකාරය සහ ජීවිතේ ජයගන්නේ කොහොමද කියන දේ ගැනයි අද දවසේදී අපි මේ දිනු මම පෙත වැඩසටහන තුනේ සාකච්ඡා කරේ. ඉතින් අද දවසේදී අපිට කරුණු දැක්ුවේ ජයලත් සේල්ස් අනුබද්ධිත මයික්‍රෝ ජපන් ලංකා පොත්ගිරික සමාගමේ නිර්මාතෘ ජයලත් ඒකනායක මහත්මයා ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ කාර්යබහුල ජීවන රටාව තුළ කාල වේලාවක් අප වෙනුවෙන් වෙන් කිරීම ගැන ඔබතුමාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා දසත නාලිකාවෙන් අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බෙහෙවින්ම ස්තුති නැවත වතාවක් ඔබතුමාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි මට ආරාධනා කිරීමට සහ අවස්ථාව ලබා දුන්නා. හොඳයි. ලබන සතියේ දිනු මං පෙත වැඩසටහනින් ඔබ හමු වෙන බලාපොරොත්තු වෙන අදට අපි ඔබගෙන් සමුගන්නවා. වැටෙන්න හැබැයි නැගිටින්න සතුටින්. සුබ දවසක්.